හෙලෝ වෙල්කම් ගයිස් ඔයාලට කොහමද? ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බ one piece එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් one piece එකත් එක්කම පොඩි අභියෝගකුත් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ අභියෝගය තමයි 20 minutes ඇතුළත, ඒ කියන්නේ විනාඩි 20ක් ඇතුළත කොච්චර එපිසෝඩ් ගාණක් මේ anime RSL ට එක්ස්ප්ලේන් කරන්න පුළුවන්ද කියන එක තමයි අද තියෙන අභියෝගය. ඉතින් අපි යන්නේ වීඩියෝ එකට. ඉතින් guys එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්කම background voice එකකින් මෙහෙම කියනවා. ධනය, කීර්තිය, බලය, ගෝල්ඩි රොජර් මුහුදු කොල්ලකරුවන්ගේ රජු මේ ලෝකේ ලබාගත යුතු සියල්ලම ලබා ගත්තා. නමුත් ඔහුගේ මරණයට පෙර මොහොතකට පෙර ඔහු පැවසූ වචන මිනිසුන් මුහුදට ඇදගෙන ගියා. ඉතින් ඒ තමයි මගේ වස්තුව, ඔබට එය අවශ්‍ය නම් ඔබට එය ලබාගත හැකිය. ඒ සොයන්න මම මේ ලෝකයට පිරිනැමිය යුතු සියල්ල එහි අත්හැරීම කියන ලෙජෙන්ඩරි වෝකයත් එක්ක මේ ඇනිමි සීරීස් එක පටන් ගන්නවා. ඉතින් guys ඊට පස්සේ තීම් සෝං එකෙන් පස්සේ එපිසෝඩ් එකේ පටන් ගද්දිම අපිට පෙන්නනවා ෂිප් එකකින් හොයා ගන්නවා බැරල් එකක්. අන්න ඒ බැරල් එකත් එක්කම මේකේ ටයිටල් එක දානවා. ඒක තමයි මම ලූෆි මුහුදු කොල්ල කරුවන්ගේ රජු වීමට යන මිනිසා. guys ඉතින් guys ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ෂිප් එක ඇතුලේ පාටි එකක් යනවා. ඉතින් ඒ පාටි එකත් එක්කම අර එළි ඉන්න නාවිකයෝ දෙන්න අර බැරල් එක ගොට්ට ගන්නවත් එක්කම එක නාවිකයෙක් බෝම් භයානක දෙයක් දකිනවා. ඒ තමයි අපේ මේ කතාවේ මේන් තියරි එක පයිරට්ස්ලා. ඉතින් guys බලද්දි මේ පයිරට්ස්ලා අපේ මේ ෂිප් එකට ඇටැක් කරනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා එක ගර්ල් කෙනෙක් ටිකක් සස්පිෂස්, ඒ කියන්නේ ගොඩක් සැකසහිත ගර්ල් කෙනෙක්ව පෙන්නනවා. ඉතින් එයාගේ නම තමයි නාමි. මෙයා තමයි ඉස්සරහට අපේ ඇනිමේ එකේ මේන් කැරක්ටර් එකක් වෙන්නේ. ඉතින් guys ඊට පස්සේ සීන් එක කට්ටලා යන්නේ අර පයිරට් ෂිප් එකට. ඉතින් ඒ ෂිප් එකේ ඉන්න කැප්ටන් කෝබි කියලා පොඩි කොල්ලෙක්ගෙන් අහනවා මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා කවුද කියලා. ඉතින් පොර බයටද කොහෙද කියනවා මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා ඔයා තමයි අල්විද සාමා කියලා. ඉතින් guys බලන්න පොඩ්ඩක් මේ ඇවිල්ලා නිකන් කිඹුලෙක් වගේ එනම කැත ගෑනු කෙනෙක්. ඉතින් guys ඊට පස්සේ මේ කට්ටිය අර නැව ඇතුළට පැනලා නැවට ඇටැක් කරන්න ගන්නවා. එතකොටම දේවල් දෙකක් මේන්ලි පෙන්නනවා අපිට. එක තමයි අර නාවිකයෝ දෙන්න ගොඩට ගත්ත බැරල් එකයි අපේ කෙල්ල නාමියෝයි. ඉතින් guys මේ කට්ටිය ලනු දාලා එහා පැත්තට යද්දී අපේ අර මුලින්ම හිටපු කෝබි ඉන්නේ පොරට බයයි. පොරේ ඉතින් එහා පැත්තට යන්න තු බලාගෙන ඉද්දී අපේ අර තඩි කැප්ටන් ඇවිල්ලා ගානවා පයින් පාරක් කෝබිට එහා පැත්තට විසික් වෙලා යන්න. ඉතින් ඒත් එක්කම එයත් පයින්නවා එහා පැත්තට. හැබැයි එයා පැන්න පාරට මුළු පළාතම කඩාගෙන ඇතුළට වැටෙනවා. ඒ තරම්ම මේ අපේ මේ කැප්ටන් පට්ට බරයි. ඉතින් guys ඊට පස්සේ මේ කට්ටිය මේ නැවට ඇතුල් වෙලා පයිරට්ස්ලා අනිවාර්යයෙන්ම කරන දේ වෙන හැමදේම හොරගම් කරන්න පටන් ගන්නවා. එතකොටම අපිට පෙන්නනවා අපේ අර නාමි කියන්නේ කවුද කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මේ නාමි කියන්නේ හොරෙක්. ඔයාලට පොඩක් පැටින් guys අපේ නාමි ෂේප් එකේ ගිහිල්ලා අර පයිරට්ලා නැවට පැනලා පයිරට්ලාගේ නැවෙන්ම හොරගම් කරන්න පටන් ගන්නවා. ඉතින් එයා එහෙම යද්දිම එයාට හම්බෙනවා ඒ පයිරට් ෂිප් එකේ ඉතුරු වෙච්ච මංගොල්ලකාරයෙක්. but guys පොරට නම් පොරගේ ජීවිතේ විඳපු අමිහිරිම අත්දැකීම නාමි විඳින්න ලස්සනවා. ඉතින් ඒත් එක්ක අපිට සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ කෝබිව. කෝබි අර බැරල් එක ගාවට ගිහිල්ලා ඉන්නවා. ඉතින් කෝබි මොකද කරන්නේ ෂේප් එකේ මේ බැරල් එක ඉස්සරහට තල්ලු කරන් එනවා. ඒත් එක්කම එයාගේම ක්‍රූ එකේ සෙට් එකක් මේ කෝබිව අල්ල ගන්නවා. හිතන්නේ මේ මොකක් හරි වටින වයින් වර්ගයක් කියලා. ඉතින් ඒ කට්ටිය කෝබිට ගාලා ගන්න යද්දිම වගේ අපේ කතාවේ වීරයා බැරල් එකත් කඩාගෙන අර කට්ටියට හොඳ පංච් එකක් දීගෙනම බැරල් එකෙන් එළියට එනවා. ඉතින් guys ආපු ගමන් අහන්නේ මට බඩගිනි කෑම නැද්ද කියලා. ඉතින් ඒත් එක්ක මේක බලන් හිටපු තව පයිරට්ස්ලා දෙන්නේ මෙයාට ඇටැක් කරන්න හදනවා. දෙන්නටත් හොඳටම ලූෆි ගාලා දානවා එක පාරින්.
ඉතින් guys ඊට පස්සේ අර පයිලට්ස් අහනවා ඔය ඇත්තටම කවුද කියලා. එතකොට තමයි අපේ ලූෆි කියන්නේ මම මංකි ඩී ලූෆි. ඔයාලව හමුවීම සතුටක් කියලා. ඉතින් guys අර වෙනද වගේම තමයි මේ පයිලට්ස් තුන් දෙනාත් අර වැටිච්ච පයිලට්වත් ඇදගෙන එතනින් පණ බයේ දුවනවා. ඉතින් guys අපේ කෝබි ලූෆිට වෝන් කරනවා එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක આવුත් ඔයාව මරදායි කියලා. අපේ ලූෆි මොනවද ඌවනම් කෑ කරන්නේ නැහැ. එයාට ඉතින් ඉවෙන් වගේ කැම තියෙන තැන දැනෙනවා කෝබි අදින්න හදද්දිත් කෝබිවත් ඇදගෙනම ලූෆි යනවා ඒ කැම කාමරේට. ඉතින් guys අපේ කෝබි ලූෆි අතර කන්වර්සේෂන් එකකින් අපිට කියනවා ලූෆිගේ බෝට්ටුව එයාගේ අතින් ලොකු සුළු කුණාටුවකදී විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ලූෆි අහනවා කෝබිගෙන් ඔයා මේ පයිරට්ස්ලා කෙනෙක්ද කියලා. එතකොට තමයි guys අපේ කෝබි කියන්නේ මම අවුරුදු දෙකකට කලින් මාළු අල්ලන්න කියලා බෝට්ටුවකට නැග්ගා. හැබැයි ඒ බෝට්ටුව බලද්දි පයිරට්ස්ලාගේ බෝට්ටුවක්. ඉතින් ඒ කට්ටිය මට බල කරනවලු නිකම්මෙක් වගේ හැමදාම ඉන්න. ඒත් ඉතින් ඇත්තනම කෝබිගේ බලාපොරොත්තුව තමයි නේවි එකට ජොයින් වෙන එක. ඉතින් guys ඒත් එකම පොඩි ඉල්ලීමක් තියෙනවා. ඒක තමයි මම අලුතෙන් channel එකක් පටන් ගන්න යන්නේ. ඒ channel එක තමයි Anime Expeller කියන්නේ. ඒ channel එක තාම start කරලා නැහැ. but guys මේකේ යටින් දාන comments අනුව තමයි channel එක start කරන්නේ. ඉතින් ඒ channel එකේදී කරන්න හදන්නේ ඔයාලට ගොඩක් anime episodes ඒ වගේම තමයි සමහර anime characters ගැන ප්‍රශ්න ඇති ඒවා තේරෙන්නේ නැතුව ඇති. බොහෝ විට ලංකාවේ තියෙන anime market එකත් එක්ක ගොඩක් characters ගැන ලොකු අවබෝධයක් අපේ fans ලාට නැහැ. ඉතින් ඒක ඔයාලගේ නවත්තන්න මම අලුතෙන් channel එකක් පටන් ගන්න හිතුවා. ඉතින් ඒකෙදි කරන්නේ ඔයාලට ඒ characters ඒ චරිත ගැන හරියටම explain කරලා දෙන එක. ඉතින් ඒ channel එකට ඕනේ කැමති characters නැත්නම් කැමති episode එකක් ගැන පැහැදිලිව දාන්න guys. නැත්නම් හොයාගන්න බෑ. පැහැදිලිව යටින් comment එකක් දාගෙන යන්න. ඉතින් එහෙම comments වල තියෙන පළවෙනි character එක අරගෙන එයා ගැන explain එකක් කරනවත් එක්කම channel එකත් පටන් ගන්නවා. ඉතින් thank you guys මං කියපු ටික අහගෙන හිටියටත්. ඉතින් එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් guys ඊට පස්සේ පෙන්නනවා අර අපේ පයිරට්ස් සෙට් එකම අර නැව සුද්ධ කරලා ගමන් ඉන්නවා. ඒ කට්ටිය දන්නේ ඒ කට්ටියේ නැවට අපේ නාමි දැනටවත් වැඩේ දීලායි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අර ලූෆි ගාපු පයිරට්ස්ලා තුන්දෙනා උඩට ඇවිල්ලා අපේ අර කැප්ටන්ට කියනවා මොන්ස්ටර් කෙනෙක් ඉන්නවා මේක ඇතුලේ මේ උදව් කරන්න කියලා. බට් ඒ කැප්ටන් නම් කෙලින්ම යාගේ අතේ තියෙන ලොකු මුගුරෙන් දමලා ගහනවා ඒ සෙට් එකටම. ඒත් එක්කම සීන් එක කට් වෙලා යනවා අපේ ලූෆි කෝබිගේ කන්වර්සේෂන් එකට. ඉතින් එතනදී කෝබි අහනවා ලූෆිගෙන් ඔයා මොකද්ද මෙච්චර දුර බැරල් එක පාවෙලා එන්න හේතුව කියලා. එතකොට තමයි අපේ ලූෆි කියන්නේ මට ඕනේ පයිරට්ස්ලාගේ කිං වෙන්න. ඉතින් ඒත් එක්කව කෝබි ෂොක් කරනවා ෂොක් විල්ලක්. ඒක නම් සුපිරියර් මේ ඇනිමේ එකේ පෙන්නනවා. ඉතින් guys මේ දෙන්න කන්වර්සේෂන් එක ඉවර වෙනවත් එක්කම අපේ අර කැප්ටන් උඩ වහලෙත් කඩාගෙන මේක ඇතුළට වැටෙනවා. ඉතින් ඒ වෙනකොටත් අපේ ලූෆි try කරන්නේ බෝට්ටුවක් කරා මේ නැවෙ ඉක්මනට යන්න. එකම මේ කැප්ටන් හැමදාම කෝබියෙන් අහන ගොබ්බ ප්‍රශ්න අහනවා. ඉතින් කෝබියෙන් අහනවා මේ නැවේ ඉන්න ලස්සනම කෙනා කවුද කියලා. කෝබි උත්තර දෙන්න කලින් අපේ ලූෆි මැද්දෙන් පැල්ලා උත්තර දෙනවා කවුද මේ කැත නෝන කියලා. ඉතින් guys ඒත් එක්කම එයාගේ මුළු පයිරට් ක්‍රූ එකම කන්ෆියුස් වෙලා බලනවා මේ ලූෆි කවුද කියලා. ඒත් එක්කම අර පයිරට් කැප්ටන් අපේ ලූෆිට ඇටැක් කරන්න ගන්නවා. ඉතින් මෙතන සුපිරියර් ෆයිට් එකක් යනවා සුපිරිම කොමඩි ටිකක් එක්ක අපේ ලූෆි එයාගේ මුළු පයිරට් ගෲප් එකටම ගහලා දානවා. ඉතින් guys ඒත් එක්කම අපේ අර කැප්ටන් ගොඩට ඇවිල්ලා ලූෆිට ගහන්න යද්දිම ලූෆි එකම එක ෂොට් එකයි දෙන්නේ. එයාට උම්නිටි තැක් අමතකම වෙලා යන්න guys. ඒ එපිසෝඩ් එක නම් සුපිරියටම මේ ඇනිමේ එකේ අරන් තියෙනවා. ඒත් එක්කම අපේ කෝබි එයාගේ තිබ්බ බය අතෑරලා අර කිඹුලෙක් වගේ ඉන්න කැප්ටන්ට කියනවා එයා ඇත්තරම කැතයි මහා ඉරිතල්ලා ගියපු පැරණි ගාක් වගේ කියලා. ඉතින් ඒත් එක්කම නේවි එක එයාලට ඇටැක් කරනවා. ලූෆි මොකද කරන්නේ? ඒකේ තිබ්බ බෝට් එකකුත් අරගෙන එතනින් පැනලා යද්දිම අපේ නාමිවත් මැද්දෙන් හම්බෙනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය ඉස්සරහට යද්දි අපේ කෝබි පොඩි වැදගත් දේවල් ටිකක් කියනවා.
ඉතින් ඒක තමා ග්‍රෑන්ඩ් ලයින් එකක් කියලා එකක් තියෙනවා. අන්න ඒක පාස් කරන්න ඕනේ වන් පීස් එකට යන්න. ඉතින් එතන අපේ පයිරට්ස් ලගේ සොහොන් බිමක් කියලා සලකනවා. ඉතින් ඒත් එක්කම අපේ සෝරෝ කියන්නේ කවුද කියලා කියනවා. ඇත්තරම සෝරෝ කියන්නේ පයිරට්ස් ලව හන්ට් කරලා ඒ කට්ටියගේ හන්ටිං සල්ලි එකතු කරන කෙනෙක්. ඉතින් කෝබි කියන විදිහට එයාව නේවි කඳවුරක දැනටත් හිර කරගෙන ඉන්නවා. ඉතින් දැන් අපේ ලූෆි යන්නේ සෝරෝ බේරගෙන එයාගේ ක්‍රූ එකේ ෆස්ට් ක්‍රූ මෙම්බර් කරගන්න. ඒත් එක්කම පළවෙනි එපිසෝඩ් එක ඉවරනවා. ඉතින් දෙවෙනි එපිසෝඩ් එකේ ස්ටාර්ට් එකත් එක්කම අපේ සෝරෝ කියන්නේ කවුද කියලා කියනවා. ඉතින් සෝරෝ කියන්නේ හිතක් පපුවක් නැතුව තියාගේ වෙනුවෙන් කියන්නේ යාළගේ බවුන්ටි එක වෙනුවෙන් පයිරට්ස්ලව මරණ ලේ පිපාසිත මිනිස්සෙක්ලු. සෝරෝට මිනිස්සු කියන්නේ යක්ෂයෙක් කියලාලු. ඉතින් ඒත් එක්කම දෙවෙනි එපිසෝඩ් එකේ ටයිටල් එක දානවා. ටයිටල් එක තමා මහා කඩුකාරයා ඇතුළු මුහුදු කොල්ලකරුවන්ගේ දඩයක්කාරයා රොරොනෝවා සෝරෝ. ඉතින් ගයිස් ඒ සීන් එක කට් වෙලා පෙන්නන්නේ අපේ කෝබි ලූෆි නගරයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නේවි එකෙන් කන්ට්‍රෝල් කරන සාමකාමී නගරයක්. ඉතින් ලූෆි ඇවිල්ලා එතනින් කෑමක් අරගෙන රොරොනෝවා සෝරෝ ගැන කතා කරද්දිම මුළු ටවුන් එකම බය වෙනවා. ඉතින් ඊට පස්සේ අපේ කෝබි එයාගේ නේවි එකට යන අදහස ගැන කියද්දි එයා කියනවා කැප්ටන් මෝගන් කියලා කෙනෙක්ලු මේ කඳවුර කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් ගයිස් මේ නම කියනවත් එක්කම මුළු ගමම ආයෙත් බය වෙලා යනවා මේ නමට. ඉතින් කැප්ටන් මෝගන් කියන්නේ ඒ තරම්ම ඩේන්ජරස් මිනිසෙක්ලු. ඉතින් කෝබි ලූෆි එනවා නේවි එකේ ගේට් එක ගාවට. ඉතින් එතනින් කෝබි හිතනවා ලූෆි යාගෙන් වෙන් වෙයි කියලා. බට් ගයිස් ලූෆි කියන්නේ වෙනම ඩයල් එකක්. ලූෆි මොකද කරන්නේ අර නේවි එකේ තාප්පෙන් එබිල බලනවා සෝරෝ ඉන්නේ කොහොද කියලා. ගයිස් සෝරෝ දැනටමත් අව්වේ බැඳලා දාලා තියෙනවා. ඉතින් සෝරෝ මොන වගේ වැරද්දක් කරාටද කියලා ඉස්සරහට මේ ඇනිමි එකේ පෙන්නනවා මෙහෙම බැඳලා දාලා තියෙන්නේ. ඉතින් ගයිස් ඒත් එක්කම අපේ සෝරෝ නෝට් කරනවා ලූෆි වයි කෝබි වයි. ඉතින් සෙට් එකම කන්ෆියුස් වෙලා බලාගෙන ඉද්දි චූටි ගෑල් ළමෙක් ඉනිමගක් තියලා සෝරෝ ඉන්න තැනට පැනලා සෝරෝට කෑමක් අරන් එනවා. ඉතින් ඒත් එක්කම ඈතින් අපේ අර නේවි කමාන්ඩර්ගේ පුතා එනවා මේ සෝරෝට වද දෙන්න. ඉතින් ගයිස් එයා ආපු ගමන්ම අර කෙල්ලගේ අතේ තිබ්බ කෑම එක අරගෙන පොඩ්ඩක් කාලා මේක රහ නෑ කියලා ඒක එතනම පාගලා දානවා. ඉතින් ගයිස් මේක නම් බලන්න හරිම නරක වැඩක්. ඉතින් මේ ඇනිමේ එක ඇතුලේ නේවි එක කියන්නේ එච්චර හොඳ අය නෙමේ. ඉතින් එයා ඊට පස්සේ ලෙටර් එකක් අරන් කියනවා පයිරට්ස්ලාට ඒ කියන්නේ වැරදි කරුවන්ට උදව් කරන එක මරණය ලැබෙන දඩුවමක් කියලා. ඊට පස්සේ අර පුංචි කෙල්ලව එතනින් අල්ලා වීසික් කරලා දානවා. ඉතින් ගයිස් ඒ වෙලාවෙම අපේ ලූෆි පැනලා ඒ පොඩි කෙල්ලව බේර ගන්නවා. ඉතින් ගයිස් මේ වෙනකොට සෝරෝව මාසයක් එක තැන නිරාහාරව බැඳලා මරලා දාන්න කියලා තමයි නියෝගය දීලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කෝබි අර ගෑල් ළමයට මොකක් හරි වුණාද කියලා බලන ටිකට ලූෆි එතෙන්ට ගිහිල්ලා සෝරොත් එක කතා කරනවා. ඉතින් මේ කන්වර්සේෂන් එකේදී සෝරෝ රික්වෙස්ට් කරනවා අර කැප්ටන්ගේ පුතා ඇවිල්ලා පොඩි කරලා දාපු ඒ කෑම එක ලූෆිට කවන්න කියලා. ඉතින් ලූෆි ඒක කවනවා. ඉතින් ඒක ඒ වෙනකොටත් හොඳටම ජරා වෙලා තියෙන්නේ. ඉතින් ගයිස් මේ සීන් එක හොඳට බලන්න. මේ සීන් එක තමයි ලූෆි සෝරෝව ඇක්සෙප්ට් කරන පළවෙනි මොහොත. ඉතින් ලූෆි දැනටමත් තීරණය කළා ඉවරයි සෝරෝ එයාගේ ක්‍රූමේට් කෙනෙක් වෙන්න යන්නේ කියලා. ඉතින් ගයිස් මම කිව්වා නේද සෝරෝව එතෙන්ට යවන්න උණු බෑක් ස්ටෝරි එක දැන් කියනවා කියලා. ඉතින් ඒ බෑක් ස්ටෝරි එක තමයි දැන් කියන්නේ. ඉතින් අර හිටපු බක පණ්ඩිතයා එයාගේ පරණ පෙට් කෙනෙක්වත් අරගෙන ස්ට්‍රීට් පුරා කියන්නේ වීදි පුරා ඔහේ ඇවිදින ගමන් ඉද්දී අපේ අර චූටි ගර්ල් ඉන්නේ අන්න එයාගේ අම්මට හෝටල් එකක් ආйти අන්නේ හෝටල් එකටත් ඇවිල්ලා කරදර කරන්න හදනවා. ඉතින් ඒ වෙලාවේ ඒ පුංචි කෙල්ලට අර සතා කරදර කරන්න යද්දිම අපේ සෝරෝ මැදිහත් වෙලා ඒ සතාට ගහලා දානවා. ඉතින් ඒකට තරහ ගිහපු අපේ අර බක පණ්ඩිතයා පොර මොකද කරන්නේ සෝරෝට ඇටැක් කරන්න හදනවා. ඉතින් ඒත් එක්කම සෝරෝ එයාව ඩිෆීට් කරලා දානවා එකපාරින්ම. ඉතින් ඊට පස්සේ එයා කියනවා මම මේ පළාතේ නාවිකයන්ගේ කැප්ටන්ගේ පුතා. ඉතින් ඔයා දන්නවනේ මට කරන්න පුළුවන් දේ
ඉතින් ඊට පස්සේ සෝරට කියනවා මම මේ අයටනි පාඩුවි ඉන්න දෙනවා හැබැයි ඔයා මාසයක් මගේ හිරකරුවෙක් වෙලා ඉන්න ඕන කියලා. ඉතින් ගයිස් ඒ පොරොන්දුව වෙලා දැනටමත් සති 3ක් ගෙවිලා ඉවරයි. ඉතින් ගයිස් පොඩ්ඩක් හිතන්න සෝරෝ කියන්නේ පට්ටපවුල් චරිතයක් සති 3ක් නොකා නොබී ඉන්න පුළුවන් කියන්නෙම වෙනම ලෙවල් එකක් සෝරෝගේ තියෙන්නේ. ඉතින් ගයිස් මම අර බක පණ්ඩිතයා කිව්ව අර කැප්ටන්ගේ පුතා එයාගේ නම තමයි හෙල්ම පෝ කියන්නේ අනේ වන්දේ නම කියන්න බෑ මම අර විදිහටම කතා කරගෙන යන්නම්. ඉතින් ඒත් එක්කම පෙන්නනවා ආයි අර බක පණ්ඩිතයා ඇවිල්ලා අර හෝටල් එකටම ඇවිල්ලා කරදර කරනවා. ඉතින් ඒත් එක්කම අපේ ලූෆිත් එතෙන්ට එනවා. ඒ වෙලාවේ තමයි පොරට තරු විසික් වෙන්න ෂොට් එකක් වදින්නේ. ලූෆිට යන්න පුළුවන් උපරිම ලිමිට් එකට යනවා. ලූෆි ගහන පොරට බිත්තියක් ගිහලා හේතු වෙන්න. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා කැප්ටන් මෝගන් කියන්නේ කවුද කියලා. මෝගන් කියන්නේ මහා එපාම කරපු જાතිය චරිතයක්. පොර මිනිස්සුන්ගෙන් බදු එකතු කර කර මහා වද දෙන චරිතයක්. ඉතින් ගයිස් ඊට පස්සේ සීන් එක කට් වෙලා යන්නේ අපේ සෝරෝගේ ලූෆිගේ කන්වර්සේෂන් එකට. ඉතින් ඒ වෙනකොටත් ලූෆි ඉන්වයිට් කරනවා සෝරෝට එයාගේ ක්‍රූ මෙම්බර් කෙනෙක් වෙන්න කියලා. ඉතින් සෝරෝ එකපාරම ඒක රිෆියුස් කරලා දානවා. බට් අපේ ලූෆි කියනවා කඩු තුන නැති වෙලා නේද මම ඒ ටික නේවි එක ඇතුළට ගිහිල්ලා අරගෙන එන්නම් කියලා. ඉතින් ගයිස් ඊට පස්සේ අපේ ලූෆි පිස්සෙක් වගේ වෙනම පැත්තකට දුවනවා. ඒත් සෝරෝ කෑ ගහන ওই පැත්ත වැරදි කියලා. ඒත් එක්කම අපේ ලූෆි එයාගේ ඩෙවිල් ෆෘට් එක පාවිච්චි කරලා එතනින් පියාඹල වගේ යනවා. ඉතින් ගයිස් අපේ සෝරොත් කන්ෆියුස් වෙලා බලනවා කවුද මේ මිනිහා කියලා. ඉතින් ඒත් එක්කම සීන් එක කට් වෙලා යන්නේ අපේ අර කැප්ටන් මෝගන් ගාවට. මෝගන් කියන්නේ මහා ඕනේ චරිතයක්. මොකද දන්නවද ගයිස් කැප්ටන් මෝගන් මේ වෙනකොටත් එයාගේම පිළිමයක් උස්සන ගමන් ඉන්නේ. ඉතින් ගයිස් ඒත් එක්කම අපේ අර බක පණ්ඩිත කොල්ලා ගිහිල්ලා කැප්ටන් මෝගන්ට කම්ප්ලේන්ට් කරනවා මෙහෙමයි මට ස්ට්‍රීට් එකේදී එක්කෙනෙක් ගැහුවා කියලා. ඉතින් කැප්ටන් මෝගන් ඒ වෙලෙම කියනවා ඇයි දන්නවද මම ඔයාට මෙච්චර කල් ගැහුවේ නැත්තේ කියලා. ඉතින් ගයිස් එයා කියනවා මම ඔයාගේ පුතා නිසා වෙන්නේ නැති කියලා. බට් ගයිස් කැප්ටන් මෝගන් කියනවා උඹට ගහන්නවත් වටින්නේ නැති මෝඩ පුතෙක් කියලා. ඉතින් ඒත් එක්කම කැප්ටන් මෝගන් ඕඩර් කරනවා එයාගේ මෙම්බර් කෙනෙක්ට ගිහිල්ලා ඒ අර පුංචි කෙල්ලගේ කඩේ විනාශ කරන්න ඒ කෙල්ලව මරලා දාන්න කියලා. ඉතින් ඒ නේවි සෝල්ජර් එතනම ඒක රිෆියුස් කරනවා. ඉතින් ඒකට තරහක් ගියපු කැප්ටන් මෝගන් එවෙලෙම එයාට ගහලා දානවා. ඉතින් ගයිස් ඊට පස්සේ සීන් එක කට් වෙලා යන්නේ අපේ ලූෆි සෝරෝගේ ෂෝට් ඒ කියන්නේ කඩු සෙට් එක හොයන තැනට. ඉතින් ගයිස් අපේ ලූෆි මොකද කරන්නේ එක පාටම එතෙන්ට කඩාගෙන පයින්නවා. ඉතින් ඒත් එක්කම අර කැප්ටන් මෝගන්ගේ පිළිමේ ලූෆිගේ අතින් විනාශ වෙලා යනවා. ඉතින් ඒත් එක්කම අපේ අර කොල්ලා කෑ ගහනවා මෙයා තමයි මට ගැහුවේ කියලා. ඉතින් කැප්ටන් මෝගන් දැන් හදන්නේ ලූෆිව මරලා දාන්න. ඒත් එක්කම ගයිස් අපේ ලූෆි අර කොල්ලවත් අරගෙන එතනින් පැනලා යනවා. ඉතින් යන ගමන් එයාට ගගහනවා කොහෙද අර සෝරෝගේ කඩු තුන හංගලා තියෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම එයා ඇත්තටම කියනවා එයාගේ කාමරේ කඩු තුන ප්‍රදර්ශනයක් වගේ තියාගෙන ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ සීන් එක කට් වෙලා යන්නේ අපේ කෝබි ඇවිල්ලා සෝරෝට කියනවා ඔයාව නිදාස් කරන්නම් මම දැන් මොකද ඉක්මනට පැනලා යන්න කියලා. අර කොල්ලා එයාගේ ඇග්‍රීමන්ට් එකට ඕන වෙන්නේ නැහැ. කියන්නේ අවංක වෙන්නේ නැතුව සෝරෝට මරණ දඩුවම දෙන්න හදන්නේ. ඉතින් ඒත් එක්කම අපේ කැප්ටන් මෝගන් නේවි එකත් අරගෙන ඒ සෝරෝට වෙඩි තියන්න එනවා. ඒත් එක්කම ලූෆි සෝරෝගේ කඩු තුනත් අරගෙන එතන මැද්දට පයින්නවා. ගයිස් අපේ ලූෆි කියන්නේ ඩෙවිල් ෆෘට් ඊට කෙනෙක්. ඉතින් ලූෆිගේ පවර් එක තමයි රබර්. ඉතින් මොකද වෙන්නේ ලූෆිගේ ඇඟේ වැදිලා හැම බුලට් එකක්ම ආයි බවුන්ස් වෙලා යනවා. ඉතින් ගයිස් මේක දකින කැප්ටන් මෝගන්ටත් කන්ෆියුස් වෙලා යනවා මේ මොකද උනේ කියලා. ඉතින් ගයිස් ඒත් එක්කම මේ එපිසෝඩ් එකත් ඉවර වෙලා යනවා. ඉතින් ගයිස් ඔයාලා දකින්න ඇති මිනිත්තු 17ක් විතර මේ එපිසෝඩ් දෙක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් මම මගේ ප්‍රොමිස් එකට ඕන වෙන්න විදියක් නෑ. මොකද ගයිස් එහෙම වුණොත් වෙන්නේ විනාඩි 20 පොරොන්දුව කැඩිලා මේක ඊට වැඩිය දික් වෙන එක. ඉතින් ඒ හින්දා අද එපිසෝඩ් දෙකකින් මම නවත්තනවා. ඇත්තම කිව්වොත් ගයිස් පළවෙනි එපිසෝඩ් එකයි දෙවෙනි එපිසෝඩ් එකයි
පොඩ්ඩක් දික්ුණා මොකද ඒ වගේ පොඩිපොඩි දේවල් කියන්න තියෙනවා පොඩිපොඩි දේවල් හඳුන්වලා දෙන්න තියෙනවා එතනින් පස්සේ ඇනිම එක ලේසි වෙනවා අපිට ඉස්සරහට එක්ස්ප්ලেইন කරගෙන යන්න ඉතින් ඒත් එක්කම මට පොඩි දෙයක් කියන්න තියෙනවා ඔයාලා මේ වෙනකම් මේ වීඩියෝ එක බැලුවා නම් පුළුවන් නම් සබ් එකක් දීලා ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න ඉස්සරහට මට මේ වගේ වීඩියෝ අරගෙන එන්න එහෙනම් good bye ඊළඟ නම් ඔයාලට පුදුසරණයි